සුබ දවසක් වේවා සියලු දෙනාටම. ප්‍රසාද් ඔටෝ ලයිෆ් අපේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද ඇවිල්ලා තිනවා Honda Vessel එකක් parking brake apply වෙන්නේ නැහැ කියලා. ඉතින් අපි බලමු කොහොමද මේකේ repair එක වෙන්නේ කියලා. මුලින්ම අපි වාහනේ ස්කෑන් කරගත්තා. ස්කෑන් කරනකොට මේ fault එක තමයි පෙන්වන්නේ අපිට. electric parking brake switch circuit malfunction කියලා. meter board එකෙත් මෙන්න මේ symbol එක පෙන්වලා තිබ්බා. ඊට පස්සේ අපි මේකේ පාකින් බ්‍රේක් එකට අදාළ මෝටර දෙකත් පරීක්ෂා කරලා බලුවා. ඒවලත් මොකුත් ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. ඉතින් අපි ගාවට තීරණය කරා මේකේ ස්විච් එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා අපි ස්විච් එකක් ගෙනාවා. දැන් බලමු අපි කොහොමද මේකේ ස්විච් එක රිප්ලේස් කරන්න කියලා. මේක මොකුත් ඇනවලින් හයි වෙලා නැහැ. ක්ලිප් වලට බහලා තියෙන්නේ. දැන් හිමීට මේක උස්ස ගන්න ඕන වැඩි කඩා ගන්න නැතුව. මේක අපිට පුළුවන් අහකටම ගාලා ලයින් කරන්න නැතුව මෙතන මේ වයර් සොකට් එක ගාලා පාකින් බ්‍රේක් එකට අදාළ අපි අලුතෙන් ගෙනාවු ස්විච් එක ඒකට සම්බන්ධ කරලා බලන්න පුළුවන්. ඉතින් මේ විදිහට සම්බන්ධ කරලා අපිට පුළුවන් ස්කෑන් කරලා බලන්න මොකද්ද පෙන්වන්නේ කියලා, ෆෝල්ට් එකක් පෙන්වනවාද කියලා. ස්විච් එක සම්බන්ධ කරලා ඉවරලා ෆෝල්ට් ටික ක්ලියර් කරගන්න ඕනේ. හරි, එතකොට ඔයාලා කලින් අපි ස්කෑන් කරපු විදිහ දකින්න ඇති මෙතන ෆෝල්ට් එකක් පෙන්වනවා පාකින් බ්‍රේක් එකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඊට පස්සේ අපි ස්විච් එක රිප්ලේස් කරලා ස්කෑන් කරලා ෆෝල්ට් එක ක්ලියර් කරා. ඊට පස්සේ සම්පූර්ණම ෆෝල්ට් තිබ්බා ක්ලියර් වුණා. ඒ වගේම මෙතන මීටර් බෝඩ් එකේ පෙන්වුවා හෑන්ඩ් බ්‍රේක් එකේ සිම්බල් එක. එතකොට ඒකත් දැන් අයින් වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මේ ස්විච් එක වැඩ කරන විදිය කොහොමද වැඩ කරන්නේ කියලා. ඩෑෂ්බෝඩ් එක දිහා බලුවාම විසල් එකේ පාකින් බ්‍රේක් එකේ ප්‍රශ්නේ අපි විසඳුවා. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.